හායි කොහමද? ඔයාලට චූටි පණිවිඩයක් කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. 6 වසරට සහ 10 වසරට අලුතෙන් බැච් එකක් ස්ටාර්ට් කරනවා ක්ලාසස් වලට, ඔන්ලයින් ක්ලාසස් වලට. එතකොට ඒ සම්බන්ධව කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම ඔයාලට මේක බොහොම කෙටි වීඩියෝ එකක්. මම ඔයාලට කියන්නම් ක්ලාසස් කවද්ද තියෙන්නේ, වෙලාව කීයද සහ මොනවද සබ්ජෙක්ට්ස් කියන දේ. 6 වසර අපේ චූටි බබාලට පටන් ගන්නවා ක්ලාසස් සිංහල ඉතිහාසය, පුරවැසි අධ්‍යයනය සහ බුද්ධ ධර්මය කියන ඔන්න ඔය විෂයන් 4ට ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්නවා. එතකොට පටන් ගන්නේ Zoom තාක්ෂණය හරහා තමයි කරන්නේ ක්ලාසස්, ඔන්ලයින් ක්ලාසස් ටික. මම ඔයාලට දවස සහ වෙලාව කියන්නම්. සිංහල පටන් ගන්නවා සිංහල ක්ලාස් එක බ්‍රහස්පතින්දා හවස 6 ඉඳන් 8 වෙනකම්. ඉතිහාසය පටන් ගන්නවා එදාම බ්‍රහස්පතින්දම තමයි සවස 2:30 ඉඳන් 4:30 වෙනකම්. පුරවැසි අධ්‍යයනය 6 වසරට පටන් ගන්නවා ඉරිදා උදේ 8 ඉඳන් 10 වෙනකම්. බුද්ධ ධර්මයේ 6 වසරට පටන් ගන්නවා සඳුදා හවස 7 ඉඳන් 9 වෙනකම්. එතකොට මම ආපහු සැරයක් කියන්නම්. සිංහල බ්‍රහස්පතින්දා හවස 6 ඉඳන් 8 වෙනකම්. ඉතිහාසයත් බ්‍රහස්පතින්දම තමයි හවස 2:30 ඉඳන් 4:30 වෙනකම්. පුරවැසි අධ්‍යයන ඉරිදා උදේ 8 ඉඳන් 10 වෙනකම්. බුද්ධ ධර්මය සඳුදා හවස 7 ඉඳන් 9 වෙනකම්. එතකොට මම දැන් කියනවා 10 වසරට. ඒ කියන්නේ 9 ඉඳන් 10ට පාස් වෙලා ඉන්න අපේ පුතාලට ක්ලාස් කොහොමද පටන් ගන්න කියලා සහ සබ්ජෙක්ට්ස් මොනවද කියලා. ඉතිහාසය සෙනසුරාදා හවස 6 ඉඳන් 8 වෙනකම් කරනවා. පුරවැසි අධ්‍යයනය ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකම් කරනවා. බුද්ධ ධර්මය අඟහරුවාදා හවස 7 ඉඳන් 9 වෙනකම් කරනවා. ඒ කිව්වේ මම 10 වසරේ අපේ දුවලා පුතාලට. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට්ස් ටික තමයි මෙන්න මේ වෙලාවල් වලට Zoom තාක්ෂණය ඔස්සේ මම ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒ පිළිබඳව කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද මම හිතනවා මේ වෙලාවල් ඔයාලට පහසු වෙයි කියලා. ඒකත් එක්ක තමයි මේ ඩේට්ස් සහ ටයිම් ටික arrange කරගත්තේ. ඉතින් මම ආරාධනා කරනවා හරිම ආදරෙන් මගේ මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. මම ඔයාලට මගේ දුරකථන අංකය කියන්නේ විස්තරයක් දැනගන්න අවශ්‍යයි නම් මට කෝල් එකක් දෙන්න. 074යි 30යි 86යි 062. එතකොට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ක්ලාසස් සම්බන්ධව මොන හරි විස්තරයක් දැනගන්න අවශ්‍යයි නම්. එතකොට ඔයාලා මම විශ්වාස කරනවා ඔයාලා මගේ කලින් මම කරපු අපොස සාමාන්‍ය පෙළට අදාළ බුද්ධ ධර්මයේ විෂයට විතරයි මට මේ වීඩියෝ එක කරගන්න පුළුවන් වුණේ. අනුමාන ප්‍රශ්න හදලා ටයිම් එකත් එක්කලා මට අනෙක් සබ්ජෙක්ට්ස් වලට අනුමාන ප්‍රශ්න ටික හදාගන්න. ඇත්තටම මම අනුමාන ප්‍රශ්න දුන්නා වුණාට මගේ ළමයිට මම අනුමාන ප්‍රශ්න දුන්නා. නමුත් මට ඊට අදාළ වීඩියෝ එකක් කරලා YouTube දාන්න වෙලාවක් ආවේ නැහැ. නමුත් මම බුද්ධ ධර්ම විතරක් මට ඒකට ටයිම් එකක් ලැබිලා මම ඒක වීඩියෝ එක දැම්මා. එතකොට මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති ඒකේ ඒ අනුමාන කරපු ප්‍රශ්න ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ නිසා ඔයාලා ඒ දේවල් බලන්න මගේ YouTube channel එකට යන්න අපේ පන්තිය බලන්න ගිහිල්ලා subscribe කරන්න. එතකොට ඔයාලට මේ වීඩියෝස් බලපුවාන් පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම ක්ලාස් එක කරන්නේ කොහොමද සහ ඒක කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා හැම ඩීටේල් එකක්ම මගේ YouTube channel එකේ මම දාලා තියෙනවා. ආදරෙන් ආරාධනා කරනවා ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න. මගේ channel එක සබස්ක්‍රයිබ් කරන්න අපේ පන්තිය YouTube channel එක. එතකොට බොහොම කෙටි විස්තරයක් මේ කරේ ක්ලාසස් සම්බන්ධව. ඉතින් මම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ ජීවිතේ චූටි දුවලා පුතාලගේ සහ අපේ ලොකු ළමයිගේ ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න හරිම සරලව කිසිම සංකීර්ණත්වයකින් තොරව හරිම සරලව ඔයාලට මගේ ක්ලාස් ආවොත් ඒක තේරුම් ගන්න පුළුවන් කොහොමද මම ක්ලාස් එක කරන්නේ, ඒක කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා. ඔයාලා එක දවසක් සහභාගී වුණොත් ඔයාලට ඒක තේරෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා සහභාගී වෙන්න ක්ලාසස් වලට. විස්තරයක් මොන හරි ක්ලාසස් සම්බන්ධව දැනගන්න අවශ්‍යයි නම් මම මගේ දුරකථන අංකය සඳහන් කරා. එතකොට ඒකට කෝල් එකක් දෙන්න. වැඩිදුර විස්තර මම එතකොට ඔයාලට කියන්නම්. හරි. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා හෙට අනිද්දා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාට හරිම සතුටින් ප්‍රීතියෙන් ගෙවන්න අවස්ථාව උදා වෙන්න කියලා.